නාන්ට කියලා. ඔයා අතන් ඉන්නද? නෑ මන් දැන් උඩහන්. දැන් මේක දෙන්නත් බෑ ඒක දාවා. වන්ඩිය ඉන්න පොඩි එකා. කොහොමද තිබ්බේ දැන් බලන්න. අර හිටියද කොතනද හිටියේ? හම්බුණා? හරිද? ඔව්. එතනම අවතේ ගියා. දෙන්නම හිටියා. ඉඳලා යන්නම තිබ්බා. කොහොතන්ද? මට බලන්න මේ තිබ්බ ගෙවල් නෑනේ. කොහොමද අප්පා ගියුනේ නේද? අර හිඳ ඇවිල්ලා මේ හිරවුනේ විදිය. එන කිඩි කිඩි අපි ගන්නවා කිඩි ගන්න මෙහෙන් කියන්නේ හිතන්න බෑ මොකද උනේ කියලා. ඒක තමයි මම කල්පනා කරන්නේ මේ දූරියන් ගායි. මොකක් කොහොමද ආවේ කියලා. අර හාරාගෙන අර හිඳලා එන්න. අර ඇල්ලෙන් උඩ ඉතින් කොහොමද ගිහින්නේ මේක? දෙන්න බල පන්දායි කොට ඇස්සන දෙන්න. ආවා යනවා. වෙහෙන් හරි ගලා ගහ ගෙනලින් ගහගෙන ඉන්නවනේ. ඔව්. මේ කායන කරන මිනිස්සු ඉන්නේ යන්න. ආයන තමයි කහිට කියන. ඉස්සේ දැන් ඉන්නේ කායන. මේ ඉන්ට තනක් නෑ යන්න තනක් නෑ. මේ සායන කරන. ෆෝන් කෙලිය නේ. සායි. අපි මේ ඔළුව ගිනි ඇවිල්ලා දැන් මේ කල්පනා කරන හතරවට කැරක් කැරක්. බෙහෙත්ද දැන් උනන්නේ. මොකಾದ මරානේ හඳින් තියෙන බෙහෙත්ද? ඔව් බැන්නා. දෙකයි. ඒ කට්ලයින් එක කාටද අරගෙන? රවපැති දැන. එමලි. බඩ්ලයින් එක කාටද? අයිති කාරණා නේද? අයිති කරගෙන. හරි ඒක වතුර කට්ලයින් එක නිදින් ඉන්නේ. පල්ලිය බොන කට්ටිය ගමු. මම තමයි හරි කියන්නේ. බයි අපි යනවා කොයි සඳරුනේ කොහෙන්ද මේ ලයින් එක කරන්නේ? චන්දුරි අපි වික්කා. උඩ උඩින් තමයි අරන් තියෙන්නේ. උඩින් තමයි අරන් තියෙන්නේ. ආයි. කොහේ අංකොයිද පොරගෙන යන්න ඇවිල්ලා තින්නේ ආයේ. මම කියන්නේ කටුවේ මේ නෙව්වා. මම බලකෝ දැන් කප කප ගුණ. කවුද කපන්නේ? නිකන් කැඩි. ඒ කියන්නේ ඇහුණාද? ඔබ බැන්නා මම ඈපැති කියලා බැලුවා ටෝච් ලොකුමම කෑ මම කෑ කරනවා තමයි ලොකුමමත් වල්ලට පස්සේ. ඉතින් දන්නේ නැහැ. අර මේ බලන ටිකට මෙහෙ ඔක්කොම වෙලා ඉවරයි. ඒ මුනරේ ටෝනියා කෑ කරනවා. ඉතින් එහාට යන්නත් බෑ මෙහාට යන්න. සුද්ධි ගත්තා. ඒ දෙන්නන් රටින්නේ. ඉතින් ගන්නේ කොහොමද මේ? ඔය කට්ටිය බේරෙන්නත් එපා. මේක තේන්නේ නැහැ මොනවද ඒක. සුද්ධි ගත්තේ කෑ ගහනවා. අර රාස්‍ය කරන මොකද මේ පැත්තේ? ඒකයි ගිහිල්ලා අර ලයින් ටික තියෙන දිහා ඒ ඔක්කොම දැටි ඔක්කොම වෙලානේ. ගත්තේ නෑ. ඔව්. එකක් ගත්තේ නැහැ. කියාටු ගත්තා. කොටසල්ලු ගත්තේ. කියාටු ඒක හොයාගන්න බැරිලු. 50 බල කීයක් ගත්තේ. කොල්ලර වෙයිද පාර. ඕ උඩ බලන්න ඔක් ගිහින්. ඒ මෙහාට වෙන්නේ මම මේ බලන්න වෙන පාර. කොනවා අතක් ගෙවල් කැතිද මේ මම? පැත්තේ අයියාර පංගුවක් ගෙවල් නැත්තටම නෑ. මේ විදිහම තමයි ගෙවල් නැත්තටම නෑ. ගෙවල් අපෝ බලන්නකෝ රත්නායක මාමලයි කියන්නේ නේද ආ එහෙම නැද්ද අර ඉන්නේ? නේද? දැන් මේ දෝසුලියක් දාලාද කැපුවේ? අපි එදා කොටුණා පස්සේ අපි ඇවිල්ලා වල් ඔක්කොම ලොකු මල්ලි හැම වෙලාවෙම මේ කම්බියක් දාලා ගිහිල්ලා යන්තම් මෙව කරගත්තා. යන්න නැත්තම් බෑ. හැමදාම පාරවල් ඇහුණා. අරෙන් පාර ඔක්කොම අතෙන්ද අතෙන්දම කැඩලා. වදිනාම මේ පාර කැපුවේ. අර ගේට් ඔක්කොම කැඩිලා මේ පත දෝරියන් ගහලා තියෙනවා කියන්නේ නේද ඕක්කු තියෙනවා. අර එදා යටුනේ ලින්ද. ඒක ලින්දක් තිබ්බ මතක නේද? ඔව් දෙවියන් යනවා. ලින්ද තිබ්බ. ලින්ද තියෙනවා. 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 ලි
ඉතින් මේක වෙන් කරලා අර ගස් ටික හින්දා මේ යන්න බැරි වෙයි පල්ලෙහාට. අර ගස් ටික. ගස් ටිකයි අර කන්දියා හින්දා. කප්පේ ගේටියේ තමයි. ආය මම ඒ උඩ ගිහින්